ආයිබෝවන් සියලුම දෙනාට මේ දවස්වල මැද පෙරදිග ඇති වෙලා තියෙන තත්ත්වය නම් අන්තිම හොඳ අතකට නම් යන්නේ නැහැ. මොකද බලන්න එක පැත්තකින් යුද ගිනි දැල්ලෙහින් තියෙනවා, අනිත් පැත්තෙන් දේශගුණික විපර්යාස. මේ දවස්වල නම් කොහොමත් යුද්ධය අතින් ගත්තොත් නම් දැන් මේ දවස් ටිකේ නම් කිසිම සද්දයක් බද්දයක් නැහැ. නමුත් ඒ දවස් දෙකට හරියන්න ඔන්න දේශගුණය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ රස්නේ කාලේ තාම තියෙන්නේ. රස්නේ සෙල්සියස් අංශක 50ට කිට්ටු වෙන්න යනවා. නමුත් ඊට අමතරව තවත් දෙයක් වෙනවා. මේ බලන්නකො වීඩියෝ එකත් බලන්නකො. පැයට කිලෝමීටර් 50කට වැඩි වේගයකින් තද සුළං සහ දූවිලි කුණාටුව එකපාර පාරවල් එහෙම වැහිලා යන්නේ නිකන්. අපි ලංකාවේ නම් ওই වගේ දේවල් දකින්නේ නැහැ. නමුත් මෙහි මැද පෙරදිග මුළු කුවේට් එකේ විතරක් නෙවෙයි, කුවේට්, ඩුබායි, සෞදි අරාබියා, කුවේට් එකට වැඩිය සෞදියේ තියෙනවා කියලා ආරංචිය තියෙනවා. මම ඒක වීඩියෝ එකක් ලැබුණොත් මම ඔයාලට ඒ වීඩියෝ එකත් ගේන්නම් බලන්නකෝ. ඉස්සරහ පේන්නේ නිකන් මීදුම වගේ. ඒ කියන්නේ දූවිල්ල ඔය එන්නේ සියුම්ව. ශ්වසන රෝග තියෙන කට්ටියට එහෙම අන්තිම දරුණු යෝග. ඒ කියන්නේ ඒක නිසා ඒ කට්ටිය අනිවාර්යයෙන් මාස් එකක් පාවිච්චි කරන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. මොනවා කරන්නත් අපි ජීවිතේ රැකගෙන ඉන්න ඕනේ. ඒක නිසා පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද දැන් තියෙන තාත්තේ එච්චරම හොඳ නැහැ. අනිත් පැත්තෙන් යුද්ධය මොන වගේ පැත්තකට එයිද කියන්න තාම අපිට හරියටම දන්නේ නැහැ. ඒක නිසා බලන්නකෝ දැන් මේ වෙන දේවල් එක්ක දැන් යුද්ධය දවස් 2ක් 3ක් විතර සාම සාකච්ඡා එකට කියලා නවත්තලා තියෙනවා. ඒ දවස් 2-3 ඔන්න කුවේට් එකට වෙන දේ ඔය බලන්නකෝ. පාරවල් ඔය වෙනදා ලස්සනට පේන දියාවල් අද දුමාරයක් වගේ තියෙන්නේ නිකන්. පරිස්සමෙන් ඔක්කොටම බුදු සරණයි. අල්ලා දෙයියන්ගෙන් පිහිටයි. පරිස්සමෙන් ඉන්න.